මම ගොඩක් ප්‍රිය කළා වනගත ජීවිතය. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වනගත ජීවිතයේ අතර මම මේ වනයේ වැඩ ඉන ස්වාමීන් වහන්සේලා කිහිප නමක් හමු වෙලා තියෙනවා. සමහරක් ලෙන් තියෙනවා කැලෑව පීරගෙන යන්න ඕනේ පැය දෙකකට වඩා. ඉතින් උන්වහන්සේලා අවුරුදු 12කින් කොළඹ පස් පාගල නැහැ කියලා මට කිව්වා. එච්චර නිරාමිස ප්‍රීති හුදකලා සෝයක් උන්වහන්සේලා විඳිනවා. යතරේක ස්වාමීන් වහන්සේ නමක් කියන උප්පත්තියෙන් කතෝලික සයන්වහන්සේ නමක්. උන්වහන්සේ පුදුම විදිහට ධ්‍යාන වඩලා තියෙන. ඊටාම සිත බලවත් කරගත සයන්වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේ තනියම ලෙනක වැඩ ඉන්නේ. උන්වහන්සේගේ ජීවිතය බැලුම හරිම සරලයි. ඒ සරලතාවයට වඩා තියෙන හරිම සුවයක් ඒ ජීවිතය. උන්වහන්සේ ඇහෙන් දකින්න පුළුවන් සොඳුරු ජීවිතයක්. තාමත්ම කතා කරන වචනයක පවා පුදුමාකාර සරල බවක් තිබුණා. උන්වහන්සේ දෙන අවවාදේ වුණත් උපදේශය වුණත් හරිම සරල බවක් තිබුණා. ඒ උන්වහන්සේ ඒ වනය තුල ඉන්න ඊටාම නිවිච්ච ස්වාමීන් වහන්සේ නමක්. ඒ වගේම උන්වහන්සේට තිබුණ හැකියාවක් මට දැනුණා. සිත් දකින්න පුළුවන් හැකියාව. ඒ කියන්නේ කවුරු හරි ලෙනට පහලින් එනවනම් උන්වහන්සේ එන පිරිසට හරියන්න කෝප්ප ටික හොදලා තියෙනවා. 5 දෙනෙක් එනවනම් ඒ 5 දෙනාට අවශ්‍ය ටික. ස්වාමීන් වහන්සේලා දෙනමක් එනවනම් උන්වහන්සේ දෙනමක් වඩිනවා කියලා දාන ටික ලෑස්ති කරනවා. ඒ තරම් උන්වහන්සේට පුළුවන්කම තිබුණා ඒ දේ දැන හඳුනා ගන්න. මොකද මම ඒ වැඩපුවේ අපේ තාම වටින මහා ස්වාමීන් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න කාලෙමයි මම ලෙනට වැඩි කැලෑවට වැඩි. ඒ ස්වාමීන් වහන්සේ දැනගත්ත මම පිරිසත් එක්ක එකතු වෙලා ලෙන් හොයනවා කියලා. සනස hina වෙලා දවසක් කියලා තිබුණේ කොළඹ පොඩි හාමුදුරුවන්ට ලෙන් හොයන්න දඟලන්න එපා කියන්න. හරි කාලේ එනකොට උන්වහන්සේට හරියනම ලෙන් ලැබෙයි කියලා. ඉතින් මම මේ ලෙනේ වැඩ ඉන්නකොට දවසක් මට හොඳටම අසනීප වුණා. උණ හැදිලා මට පින්ඩපාතේවත් වඩින්න බැරි වුණා. ඒ වෙලාවේදී හරියටම 11 මාර වෙනකොට මිනිස්සෙක් දාඩිය දාගෙන කැම්ප් පාර්සලයක් අරගෙන එනවා. ඉතින් මේ මිනිස්සයා දාන දෙන්න ආපු කෙනෙක්. එයාට ස්වාමීන් වහන්සේ කියලා තියෙන උඩහලෙනේ කොළඹ ස්වාමීන් පොඩි හාමුදුරුවෝ අසනීප වෙලා උණ හැදිලා ගිහිල්ලා 12ට කලින් මේ දාන එක පූජා කරන්න කියලා. මට ඒ වෙලාවෙ තුන මම අසනීප වුණා කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ෆෝන් එකක්වත් වැඩ කරන්නේ නැහැ. මේ සනස කොහොමද දැනගත්තේ කියලා. ඉතින් මට ඒක ලොකු පුදුමයක්. එහෙම අත්දැකීමක් අපිට නැහැනේ. ඉතින් මම බලන්දලා පහවදා ඉතින් අසනීපෙත් ටිකක් හොඳ වුණාට පස්සේ සනස වඩින් බලන්න මම වැඩියා. ගිය ගමන් මම දැන් උණ හොඳයිද කියලා. ඒ වගේම තමයි මම සයන්වහන්සේ හමු වෙන්න ගියම කවදාවත් මගේ නම ඇහුවේ නැහැ. මම ඉගෙන ගත්තේ කොහෙද මං වැඩියේ කොහෙද මුකුත් ඇහුවේ නැහැ. කාගෙන්වත් අහන්නෙත් නැහැ. ඒ තරම් නිහඬ ස්වාමීන් වහන්සේ නමක්. හැබැයි අපිට උගන්වපු ගුරු ස්වාමීන් වහන්සේ දවසක් මම කොළඹ ඉන්නකොට කතා කරා කඳුළු يعني හඬ කතා කළා. මගේ නම කියලාකෝ ඔබ වහන්සේ අපිවත් දන්නේ නැහැ මේ ලෙනේ වැඩ ඉන්නවා කියලා. මට මේ ලොකු ස්වාමීන් වහන්සේ බැහැ දකින්න ගියාම කිව්වා අන්න ඔයාලගේ පිරිවෙනේ ගෝලයේ උඩ ලෙනේ වැඩ ඉන්නවා කියලා. මංකොසනත මමවත් කවදාවත් කියලා නැහැ. මම මේ තැන ඉගෙන ගත්තා කියලා. එතකොට තමයි යසනස කියන්නේ ඔව් උන්වහන්සේට අපි ගැන කියන්න ඕන නැහැ. අපි ගැන දැනෙනවා කියලා. මම හිතාගෙන හිටපු දෙයක් තමයි මගේ විභාගය ඉවර වෙලා මම ලෙනට වඩිනවයි කියලා. හරියටම විභාගය ඉවරුනේ අද නම් 11ට ඉවර වුණා. 12 මාර වෙනකොට මට ඇමතුමක් එනවා. ප්‍රේමාලෝක ලොකු ස්වාමීන් වහන්සේ කතා කරනවා හෙට උදේම ලෙනට වඩින්නයි කියලා. ඒ තරම් උන්වහන්සේට පුදුම දැක්මක් දැනුමක් අවබෝධයක් තිබුණා අනිත් කෙනා පිළිබඳ. නමුත් උන්වහන්සේ ලෝකයට හරිම නිහඬ චරිතයක්. කවුරුත් දන්නේවත් නැහැ. ඒ වගේ තව ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා.